හය ශ්‍රේණිය පන්ති කාමරේ අලුත් දේශපාලන සංස්කෘතියක සංවාදාත්මක පෙළගැස්ම. අද දවසේ මගේ වීඩියෝව ඔබිත් මගෙත් ජනාධිපති අනුර සහෝදර ජනාධිපතිතුමාට කරන ආමන්ත්‍රණයක්. අද දවස මැයි 11 වෙනිදා හෙට මැයි 12 වෙනිදා හෙට දවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා එයාබස් ගනුදෙනු විධි ලබා ගත්තා කියන ලක්ෂ 600ක කොමිස් මුදල් සම්බන්ධයෙන් කට උත්තර ලබා දීමට නියමිතයි. ඒත් එක්කම මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලය පුරාවට රැල්ලක් ඇති වෙමින් පවතිනවා. ඒ රැල්ල ඇති කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාක්ෂිකයන්. අපි සාමාන්‍යයෙන් ජනප්‍රිය සංස්කෘතියේ අපේ අයට කියනවා බයියන් කියලා. මේ බයියන් අතර මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඊටම සමීපතම දේශපාලන හිතවතුන් බලවතුන් ව්‍යාපාරිකයන් මේ සුන්බුන් විපක්ෂයේ දේශපාලන කඳවුරු වල දේශපාලන චරිත ඒ දේශපාලන කඳවුරු වල යැපෙන හැදෙන වැඩෙන පරපෝෂිතයන් ඒ ජනමාධ්‍ය වේදීන් සංවිධාන වෘත්තීකයන් නොයෙකුත් ආකාරයේ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් ඒත් එක්කම මහින්ද රාජපක්ෂ මහත්මයාට පක්ෂත්පාහිතී බව පෙන්වන සාමාන්‍ය පුරවැසියන් මේ අයගේ මේ ඉදිරිපත් කිරීම තුල බොහොමයක් දෙනා මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුලට නීතිය ක්‍රියාත්මක කිරීම හාස්‍යයක් බවට පත් කරලා තියෙනවා. සමහරක් දෙනා ඒ ඊටමත් තර්ජනාත්මකව හෙලා දකිනවා. සරල භාෂාවෙන් කියනවා නම් මහින්දට පුළුවන් නම් අත තියලා පෙන්නන්න. අන්න අපි පෙන්නන්නම් මහින්ද කියන්නේ කවුද කියලා. තව කෙනෙක් කියනවා ප්‍රභාකරන්ට බය නොවුණු මහින්ද මේ රන්බණ්ඩගේ කොල්ල අනුරට බය වෙයිද? තවත් කෙනෙක් හෙට දවසේදී තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා ප්‍රකාශයන් කරනවා. මේ සියලු දේ අතරේ මේ සමාජ මාධ්‍ය ජාලයන් තුළ අපිට දකින්නට පුළුවන් අනුර කුමාර සහෝදර ජනාධිපතිතුමාගේ පාක්ෂිකයන් ඒ අයගේ අදහස් ප්‍රකාශ කරනවා. මේ පාක්ෂිකයන් අතර දේශපාලන චරිත ඉන්නවා, වෘත්තීකයන් ඉන්නවා, සංවිධාන ඉන්නවා, සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් ඉන්නවා, වෘත්තීය ජනමාධ්‍ය වේදීන් ඉන්නවා, වෘත්තීය YouTube කරුවන් ඉන්නවා. ඒත් එක්කම ඔබ මම වැනි මේ මාලිමා රජයට ජනාධිපතිතුමාට ඡන්දය ලබා දීලා දැන් ඉඳන්වත් අපිට ලස්සන ජීවිතයක් ලස්සන රටක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්න සාමාන්‍ය පුරවැසියන්. අපි දන්නවා අපි හැම කෙනෙක්ම වගේ තුනෙන් දෙකක ජනවරමක් ජනාධිපතිතුමාට ලබා දෙනකොට අපි කතාවට කිව්වේ කන්න නැතත් කමක් නැහැ හොරු අල්ලන්න ඕනේ. ඒත් එක්කම මගේ වීඩියෝ නරඹන ඔබ දන්නවා මං කිසිම මොහොතක ඊටාම ගැඹුරු දේශපාලන සිද්ධාන්ත න්‍යායන් අරගෙන එන්නේ නැහැ. මම විසින් කතා කරන දේශපාලන කරුණු කාරණා සම්බන්ධව ගැඹුරින් දැනගන්නට යම් කිසි කෙනෙකුට උවමනා නම් දේශපාලනික කටයුතු සම්බන්ධව ඉතාමත්ම දැඩි උනන්දුවක් තියෙනවා නම් රාජතාන්ත්‍රයේ කටයුතු ගිවිසුම් චක්‍රලේඛන දත්ත ව්‍යාපෘති සම්බන්ධ වාර්තා මේ සියලු දේ ඉදිරිපත් කරන්නා වූ වැඩසටහන් ඕනෑතරම් තියෙනවා. ඒත් එක්කම මම ඍජුව ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා පන්ති පහ කරලා පක්ෂයේ සමාජිකත්වය අරගෙන මේ මාලිමා රජය වෙනුවෙන් පෙනී හිඳින කතා කරන කෙනෙක් නෙමෙයි. මමත් ඔබ වැනිම කෙනෙක්. මේ මොහොතේදී මම මේ කරන සියලුම වැඩසටහන් තුලින් ආමන්ත්‍රණය කරන්නේ මේ රටේ මේ අනුර ජනාධිපතිතුමාට තමන්ගේ ඡන්දය ලබා දෙමින් ඔහු විසින් ලබා දුන්නා වූ ඡන්ද පොරොන්දු මත අදටත් ඔහු සම්බන්ධවත් මාලිමා රජයේ සම්බන්ධවත් විශ්වාසය තබන්නා වූ පුරවැසියෙක් හැටියට මම වගේම මේ රටේ බහුතර පුරවැසියන් මේ පළවෙනිදා ඔබතුමාට පෙන්눔 කරා මොන්න තරම් මේ සුන්බුන් විපක්ෂය එකතු වෙලා මාලිමා රජයේ දූෂිතයි වංචනිකයි කියලා ලේබල් ගහන්න හැදුවත් අභූත චෝදනා එල්ල කරත් විශ්වාසය නැති කරන්න හැදුවත් අපේ විශ්වාසය 1.කින්වත් හෙල්ලිලා නැහැ කියලා. ඇයි මේ තරම් විශ්වාසයක් මෙවැනි ජනබලයක් ඔබතුමාගේ අතට අපි ලබා දුන්නේ? එදා විපක්ෂයේ 3 දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට ඔබතුමාගේ පෙන්වපු ඍජු බව, අවංක බව, දූෂණයෙන් තොර බව සහ නිර්භීත බව මේ වීඩියෝ බලන්න. නඩු හබ ගැන වංචා දූෂණ ගැන සාකච්ඡා යනවා. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට. කවදා හරි ඒ පැත්තෙන් මේ පැත්තට කරන වැඩෙත් මේ පැත්තෙන් ඒ පැත්තට කරන වැඩෙත් නතරනම් කරනවා. ගම්වල මිනිස්සුන්ට බෙහෙත් ටික නැත්තේ, හරියමං ආහාර වේලක් නැත්තේ, පාර යන බස් එකක් නැත්තේ, දරුවෙකුට රස්සාවක් නැත්තේ මේ මහා පරිමාණ වංචා දූෂණ. ඔබතුමා මීට කලින් දවසකුත් කිව්වා මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් අපිට බලන් දෙන්න වෙන්නේ බන්ධනාගාරයට. ඒ බලය මට තිබුණේ නැහැ හරියට. තිබ්බනම් මම දන්නව කරන විදිය. ජනාධිපතිතුමනි ඔබතුමා හිතුවටත් වඩා ශක්තිමත් ජනවරමක් මේ රටේ බහුතර ජනතාව ලබා දීලා තියෙනවා. ඔබතුමා කියනවා මට තිබුණා නම් එහෙම බලයක් මෙතන ඉන්න හැම කෙනෙක්වම බලන්න වෙන්නේ බන්ධනාගාරය කියලා. සරල වචනෙන් කියනවා නම් මේ රටේ බහුතර ජනතාව මෙවැනි ජනවරමක් ඔබට ලබා දුන්නේ ඇයි?
මේ රටේ මිනිස්සුන්ගේ මුදල් හොරා කාපු මේ රටේ මිනිස්සුන්ගේ හීරි මාංශේ හූරගෙන කාපු මේ දේශපාලනික සත්තුන්ට මේ හොරුන්ට ජම්පරයන් දන්න ඕන නිසා හෙට නැවත වතාවක් මේ රටේ මුල් ඇදලා තිබුණු මේ බයි දේශපාලන සංස්කෘතියේ මැරකම පාදරකම මජරකම හිස ඔසවන්න ඉඩ දීලා නියට නියාලු විදියට ඉන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒක නිසා මතක තියාගන්න ඕනේ මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත උනේ මාලිමා රජය යටතේ මේ අධිකරණය තුලට මැරයන්ව හොරුණ ගෙන්නලා තනතුරු තරාතිරම් නොසලකා නීතිය ක්‍රියාත්මක කරන්න. මං අහගෙන කෙනෙක් කියනවා ස්මාර්ට් පොලිටික්ස් කියලා කියන්නේ laws not going to be break but going to be bend. but නමුත් ජනාධිපතිතුමනි අපිට ලෝ එක බෙන්ඩ් කරන්න නීතිය නවන ජනාධිපති කෙනෙක් අපිට උවමන නැහැ. අපි පෙන්වන්න ඕනේ මේ ජනතාවාදී ආණ්ඩුවක් මේ ජනතාවාදී ආණ්ඩුව තුල නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන ගම බයියන්ට ඔතෙන්ට ඇවිල්ලා මැරෙන්න පුළුවන් මක බෑ වෙන්න පුළුවන් වැළලෙන්න පුළුවන්. නමුත් අපේ රටේ මුදල් මේ යුද්ධයේ දින්න කියන අප්පච්චි හොරා කාලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. මේ තමයි බයියන්ගේ අප්පච්චි එදා දේශපාලන සංස්කෘතිය ඇතුලේ වපුරපු ක්‍රමවේදය. මම වැරදි නෑ කියන්නේ. මගේ වැරදි තිබුණා. සමහර වැරදිකරුවන් නැත්තල වැරදිකරුවෝ වැරදි කරපු අය. ඔවුන් සමහර ඒවායින් අපි නිදහස් කරා. අපි බලපෑම් කළා ඒක තමයි ඒක වරදක්. මම දන්නේ. සමහර අය කරපු වැරදි වලට අපි දඬුවම් කරේ නැහැ. අපි ඒවා වසන් කරන්න හැදුවා. මම හිතනවා මම කරපු වරද මේවා. සමහරු පොලිසිය අතටම අහු වුණා. ජනාධිපතිතුමනි ඔබට සහ මේ මාලිමා රජයට ශක්තිමත් ජනවරමක් ලබා දීලා මේ රටේ බහුතර ජනතාවට උවමනා වුණේ මෙන්න මේ බයි අප්පච්චිගේ දේශපාලන සංස්කෘතිය මේ මහ පොළවෙන් අතුගාලා දාන්න. බොහොම ආඩම්බරයෙන් හිනාවකුත් දාලා හොරුන්ව පොලිසියෙන් ඇල්ලුවම අපි නිදහස් කළා කියලා කියනකොට මේ හොරකම් කරේ මේ මගේ ළමයින්ගේ ජීවිතේ මේ ළමයින්ගේ අනාගතේ අපේ රටේ මතු පරම්පරාවේ අනාගතය කියන එක නොදැන අප්පුඩි ගහන hina වෙන මරිමොංගල් ජනතාව මේ වෙනකොට වඳ වෙලා අවසానයි. හෙට දවසේ ඒ වඳ වෙච්ච ජනතාව වඳ වෙනවා මිසක නැවත නැගිටින්නට මේ මානව හිතවාදී නීතිය නිසලෙස ක්‍රියාත්මක වෙන රජයක් යටතේ ඉඩ නොතබන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මේ වඳ වෙන බයි ජනතාවට වැළලෙන්න පුළුවන් මැරෙන්න පුළුවන් කෑ ගහන්න පුළුවන් මඩ කන්න පුළුවන් දඟලන්න පුළුවන් අන්තිමේදී අසූචි කන්නත් පුළුවන්. නමුත් නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වෙන මානව හිතවාදී ජනතාවාදී ආණ්ඩුවක් ඔබතුමාගේ නායකත්වයේ යටතේ මේ රටේ පුරවැසියන් පත් කරා කියන ආඩම්බරය අපිට හෙට දවසේ දැකිය යුතුමයි. ඒ ඊටම ගෞරවයෙන් ඔබතුමාට සිහිපත් කරනවා මේ රටේ බහුතර පුරවැසියන් වෙනුවෙන්. මාලිමාවට ජය.